මේ දවස්වල ඇමරිකාවත් ඉරානයත් අතර ප්‍රශ්න වගේක් තියෙනවා. දේශපාලනික වශයෙන් ප්‍රශ්න වගේක් තියෙනවා රාජ්‍යයන් අතර. ඇමරිකාව කියනවා ඉරානය කියන්නේ ත්‍රස්තවාදීට උල්පන්දම් දෙන ත්‍රස්තවාදීට උදව් කරන රටක් කියලා. ඒ වගේම ඉරානයටත් ඇමරිකාවගෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි 1953 වුණා කියන කුමන්ත්‍රණය සහ ෂා රජුගේ පළවා හැරීම. මේ වගේ ප්‍රශ්න වගේක් තියෙනවා. මේ තියෙන හින්දාම ට්‍රම්ප් රජයත් කියනවා ඉරානයත් එක්ක ගනුදෙනු කරන කිසිම අයට තීරුබදු වැඩි කරනවා කියලා. ඒ වගේම ඉරානයත් කියනවා ඇමරිකාවත් එක්ක යුද්ධයකට යන්නේ නැහැ. හැබැයි අපි යුද්ධයකට ලෑස්තියි කියලා. මේ කොහොම වුණත් ඉරානයේ තියෙන දේශපාලන ව්‍යුහය පාලන තන්ත්‍රය ගැන කතා කරන්න හිතුවා. ඉරානයට තියෙනවා හරිය අමුතු පාලන ව්‍යුහයක් සහ පාලන තන්ත්‍රයක්. මේ ගැන කතා කරද්දී 1979ට වගේ යන්න පුළුවන්. 1979ට කලින් ඉරානයේ තියෙන්නේ රාජාණ්ඩුවක්. ඉරානයේ ඒ වෙද්දී රජකම් කරන්නේ ෂා කියන රජතුමා. ෂා රජතුමා ටිකක් ඒකාධිපතියෙක්. ඒ වගේම ඇමරිකාව යුරෝපය වගේ රටවල් එක්ක බොහොඩක් සමීපව ගනුදෙනු කරපු පුද්ගලයෙක්. එයාගේ මේ බටහිර පන්නේට සිටීම වගේ දේවල් ගොඩක් තිබ්බා කියලා තමයි කියන්නේ. ඒ ගැන අපිට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් අවුරුදු 50කට කලින් ඉරානයේ ඡායාරූපයක් ගත්තාම සාමාන්‍ය බටහිර පන්නේට තියෙන ඇඳුම් විලාසිතා වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. කොහොම වුණත් 1979 දී මේ ෂා රජතුමාගේ ඒකාධිපති පාලනය ඒ විතරක් නෙවෙයි මේ දූෂණය වගේ දේවල් හින්දාම ඉරානයේ ඇතුලේ විප්ලවයක් ඇති වෙනවා. මේ විප්ලවයට ඉස්ලාමික නායකයෝ නායකත්වය දුන්නා කියලා තමයි කියන්නේ. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාර මේ හැමදෙනාම එකතු වෙලා 1979 දී ෂා රජතුමා පළවා හරිනවා. ඊට පස්සේ ඉරානයට හරි අමුතු ලෝකෙටම යුනික් වෙච්ච පාලන ව්‍යුහයක් සහ පාලන ක්‍රමයක් ඇති වෙනවා. 1979 පස්සේ එන පාලන ව්‍යුහයේ ප්‍රධාන කුළුණු හතරක් දකින්න පුළුවන්. පළවෙනි එක උත්තරීතර නායකයා සුප්‍රීම ලීඩර්. දෙවෙනි එක ගාඩියන් කවුන්සිල් එක. තුන්වෙනි එක ප්‍රවීණයන්ගේ සභාව Assembly of Expert. හතරවෙනි එක පාර්ලිමේන්තුව සහ ජනාධිපති. ඉරාන උත්තරීතර නායකයාට ඉරානයේ සන්නද්ධ අංශවල නායකත්වය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි විදේශ ප්‍රතිපත්ති තීරණය කරන්නේ මේ උත්තරීතර නායකයාම තමයි. ජනාධිපති පාර්ලිමේන්තුවේදී ගන්න පාර්ලිමේන්තුවත් එක්ක එකතු වෙලා ගන්න තීරණවලට අනිවාර්යයෙන්ම මේ උත්තරීතර නායකයා අනුමැතිය දෙන්නම ඕන. මේ වගේ විශාල බලයක් මේ උත්තරීතර නායකයාට තියෙනවා. ඊළඟට ගාඩියන් කවුන්සිල් එක. ගාඩියන් කවුන්සිල් එකට 12 දෙනෙක් ඉන්නවා. මේ ගාඩියන් කවුන්සිල් එකේ කාර්යය තමයි ඔවුන්ට තමයි ෆිල්ට් එක විදිහට පාවිච්චි කරන්නේ. පෙරහනක් විදිහට පාවිච්චි වෙනවා. මොවුන් තමයි දේශපාලන මණ්ඩලවලට කවුද එන්නේ, පාර්ලිමේන්තුවට කවුද එන්නේ, දේශපාලන කරන්න සුදුසු කවුද කියලා තෝරන්නේ. ඒ කියන්නේ අපේක්ෂකත්වය දෙන්නේ මේ ගාඩියන් කවුන්සිල් එකේ. ඊළඟට අපි කතා කරපු ප්‍රවීණයන්ගේ සභාව Assembly of Expert. මෙයාලා 88 දෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ ඉරානයේ උත්තරීතර නායකයා එහෙම නැත්නම් ආධ්‍යාත්මික නායකයා කියන කෙනාව තෝරන්නේ සහ නිරීක්ෂණය කරන්නේ මේ ප්‍රවීණයන්ගේ සභාවේ. එයාලා තමයි මේ නායකත්වයේ කොහොමද කරන්නේ, නායකයා මොනවද කරන්නේ කියන එක අධීක්ෂණය කරන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුව මූල්‍ය බලතල, මුදල් සහ අනපනත් කියන දේවල් තීරණය කරන්නේ මේ පාර්ලිමේන්තුව මගින්. ප්‍රශ්නයක් නෑ නේද? බලය තුලණය වෙලා නේද? ඇත්තටම කිව්වොත් බලය තුලණය වෙලා නෑ. ඉරානයේ ආධ්‍යාත්මික නායකයට උත්තරීතර නායකයට අසීමිත බලතලයක් තියෙනවා. ඒ කියන්නේ මේ බලය බෙදිලා වගේ පෙනුනට බලය වක්‍ර වෙලා තමයි තියෙන්නේ. කොහෙන් හරි කැරකිලා ගිහිල්ලා අන්තිමට උත්තරීතර 나යකයා ගාවට එනවා. එහෙම වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. ඇයි ප්‍රවීණයන්ගේ සභාවෙන් නිරීක්ෂණය තා තෝරා ගැනීම කරන්නේ? ඇත්තටම ඔය මේ ප්‍රවීණයන්ගේ සභාව තෝරාගන්නේ 88 දෙනා තෝරගන්නේ ජනතා ඡන්දේ.
හැබැයි ජනතා ඡන්දයෙන් ප්‍රවීණයන්ගේ සභාවට තෝරද්දී මේ තෝරා ගන්න 88 දෙනා අපේක්ෂකත්වය දෙන්නවද නැද්ද කියන තීරණය කරන්නේ ගාඩියන් කවුන්සිල් එක මගේ. ගාඩියන් කවුන්සිල් තමයි තීරණය කරන්නේ මේ පුද්ගලයා මේ ප්‍රවීණයන්ගේ සභාවට සුදුසුද නැද්ද, තරම් කරන්න සුදුසුද නැද්ද කියන එක. එතකොට ප්‍රවීණයන්ගේ සභාව ගාඩියන් කවුන්සිල් එකෙන් කවර් වෙනවා. හැබැයි ඊළඟට ගාඩියන් කවුන්සිල් එක තෝරන්නේ කොහොමද? ගාඩියන් කවුන්සිල් එක තෝරන්නේ උත්තරීතර නායකයා. එහෙම නැත්නම් සුප්‍රීම ලීඩර්. ඉරානයේ ආධ්‍යාත්මික නායකයා. ඒ කියන්නේ ගාඩියන් කවුන්සිල් එකට නියෝජිතයින් 12 දෙනෙක් අයිති වෙනවා. මේකේ 6 දෙනෙක්ම උත්තරීතර නායකයා සුප්‍රීම ලීඩර් විසින් ඍජුවම පත් කර ලබනවා. ඊටු 6 දෙනාත් නීති විශාරදීන් විදිහට පත් කරන්නේ. ඒකත් නියෝජනා කරාට පස්සේ ගාඩියන් කවුන්සිල් එක මගින් එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුව මගින් සම්මත කරාට පස්සේ තමයි මේ සභාවට පත් වෙන්නේ. එහෙනම් 6 දෙනෙක් ඉන්නව ඊටු 6 ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි මේ තෝරා ගන්න 6 දෙනාගේ අපේක්ෂකත්වය ගැන තෝරන්නේ ගාඩියන් කවුන්සිල් එකෙන්ම තමයි. එතකොට ගාඩියන් කවුන්සිල් එක ප්‍රවීණයන්ගේ සභාව තෝරනවා. ඒ ඉන්නේ කවුද කියලා තෝරනවා. ගාඩියන් කවුන්සිල් එකට කවුද එන්නේ කියන එක උත්තරීතර නායකයා තෝරනවා. අන්තිමට ප්‍රවීණයන්ගේ සභාව උත්තරීතර නායකයා මොනවද කරන්නේ? කවුද කියන එක පත් කරනවා. මේක රවුම. මේ රවුම ගැන ගත්තාම උත්තරීතර නායකයට ඉරානයේ අසීමිත බලතලයක් හම්බ වෙනවා. ඉරාන් ජනාධිපති මොන වගේ තීරණයක් ගත්තත් අවසානයේ සන්නද්ධ අංශවල ඒ වගේම විදේශ ප්‍රතිපත්තිවල තීරණය අනුමත කරන්නේ උත්තරීතර නායකයා වශයෙන්.